දැක්සන කෙටියක් මාත්‍යා. සුබෝ දැසන පිස්සල්ල වාසුන් ගන්නකෝ. ඉතින් කොහොමද? මම අහේ කියලා මාත්‍යා. අපේ මගේ සහෝදර නංගිට දුවල පුතාට ටිකක් නිවසේ කරදරකාරී බවක් පේනවා. ඒ නිසා වාස්තු විද්‍යාව පිළිබඳ දැනගෙන මාත්‍යට කියලා අහගෙන ගෙදරට යම්සි දෙයක් කිරීම සඳහා මාත්‍යෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඔව්. මට ලබන ඉරිදා පුළුවන් නිවාඩුවක් තියෙනවා. මම ඉරිදා මම එන්නම්. ඒක හොඳයි මාත්‍යා නංගිත් එක්ක කතා කරලා මම මහත්තයට කෝල් එකක් දෙන්නම්. හොඳයි. මාත්‍යා මේ දැන් ওই විදේශ මාත්‍රුන්ගේ වැඩක් වාස්තු විද්‍යාව පිළිබඳ වැඩේම කරනවද? ඔව්. සංසාර ව්‍යාපාරයට සම්බන්ධනේ. ඉතින් ගිහලා ඒගොල්ලන්ට වැව් අමුණු පිටිගම රජුගේ මාළිගාවල් හැදුවේ කොහමද? ඒ ඔක්කොම මම වාස්තු විද්‍යානුකූලව ඉස්සර කරමින් ඉන්නවා. දැන් ඒ රාජකාරිවල යෙදෙනවා. ඔව්. ඒතකොට විදේශ මහත්තුරු වහන ප්‍රශ්න වලට මාත්‍ය පිළිතුරු ලබා දෙනවද? ඔව්. මම පිළිතුරු ලබා දෙනවා. හරි ආසයි ප්‍රශ්න වල පිළිතුරු දෙන්න. මම තවත් එතකොට වැඩි දේ ඉගෙන ගන්නවා. ඒකින් හරි ආසයි. මේ ප්‍රශ්න අතරින් මාත්‍ය වැඩිම ආස කරන්නේ මොකද්ද? ඒ අහන ප්‍රශ්න විදේශ මහත්තුරු. ඔව් හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒකෙන් මම ආසම කරන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ආස කරන ප්‍රශ්නය මම දැන් කියන්නම්. ඒකට උත්තරේ හරි දිගයි. ඒත් කමක් නැහැ. උත්තරෙත් මම දැන් ඔබට කියලා දෙන්නම්. ඔව්. එක සංචාරකෙක් මගෙන් මෙලෙස ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇයි මහත්තයෝ ලංකාවේ තියෙන චෛත්‍ය වෙනස් හැඩවලට තියෙන්නේ සහ උඩ ඡත්‍ර ගාන එක ගණන් මේකට ප්‍රමිතියක් නැද්ද? මා ඒ සියල්ල ඔබට දැන් විස්තර කරනවා. අපි යමු බෝඩ් එකට. බෝඩ් එකේ මම චිත්‍රයක් තියෙනවා. ඒක බලාගෙන ඔක්කොම විස්තර කරන්නම්.